උස් පහත් වීම අතර දෝලනය වෙවී යන මේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. ඔන්න ඉතින් ඔයාලට මේ පේන්නේ මගේ ගෙදර මගේ පුංචි කාමරේ. ඉස්සර නම් ඉතින් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් තියලා මම රූම් එක ලස්සනට තියාගෙන හිටියා. ඉතින් දැන් මම ගොඩක් වෙලාවට ගෙදර ඉන්න ටයිම් එක අඩුයිනේ. වැඩි හරියක් ඉන්නේ හොස්ටල් එකේ. ඒ නිසා රූම් එකේ ලස්සන ගැන හිතන්න වෙලාවක් තිබුණෙත් නැහැ. ඉතින් මේ අලුත් අවුරුද්දට මට ඕන වුණා මගේ රූම් එක මට ඕන විදිහට මගේ හිත නිවන විදිහට ලස්සනට හදාගන්න. මේ ඉතින් අපි යන්නේ රූම් එක ලස්සන කරන්න ඕන දේවල් ගන්න. කැම්පස් එකේ ලොකු නිවාඩුවකුත් හම්බුන නිසා නිවී සැනසෙල්ලේ මගේ රූම් එක ලස්සන කරන වැඩ ටික මට කරගන්න පුළුවන් වුණා. වීඩියෝ එකේ ඉතින් ලේසි වගේ පෙනුනට මේ වැඩ ටික සේරම ඉවර කරගන්න සෑහෙන ලොකු කාලයක් වගේම සෑහෙන ලොකු මහන්සියකුත් වෙන්න වුණා. බලන්නකෝ මේ අල්මාරියේ කෑල්ල ගැලවිලා දැන් මාස ගානකටත් වැඩි. ඒත් මම හිතන් හිටියේ ඒක හයි කරන එක ලේසි වැඩක් නෙමෙයි කියලා. ඒ වුණාට ඉතින් කෝකටත් කියලා මං චුට්ටක් try කරලත් බැලුවා. ඒ වුණාට ඉතින් හිතපු තරම් අමාරු වුණේ නැහැ. ඉතින් මේ ජීවිතේ අපිට හම්බෙන හැම දෙයක්ම මේ විදිහම තමයි. මතු පිටින් විතරක් බලලා අපි මේ වැඩේ කරන්න නැතුව අතහැරලා දැම්මොත් අපිට කවදාවත් මේ වැඩේ කරගන්න හම්බෙන්නේ නැහැ. තනියෙන්ම වැඩ කරන්න කම්මැලි නිසා ඉතින් යාළුවෙකුත් එකතු කරගත්තා. හොඳට බලන්නකෝ මම මේ පේන්ට් කරන්නේ ටූත් බ්‍රෂ් එකකින්. මෙහෙමයි ඉතින්. අපි දේවල් නෑ කියලා ඒ වැඩේ අතහැරලා දාලා ඉන්නේ නැතුව තියෙන දෙයකින් හරි අවශ්‍ය වැඩේ කරගන්න පුරුදු වෙන්න ඕන.
මන් ළඟ තියෙන චූටි ඉන්ඩෝර් ප්ලාන්ට්ස් ටික තියන්න මේ රැක් එක නම් ඉතින් මම කියලා තමයි හදවගත්තේ. එහෙමයි ඉතින් රූම් එක පෙන්නපු හැමෝම කිව්වේ නම් ඉතින් පොඩි කැලෑ ගතියක් රූම් එකෙන් පේනවා කියලා. ඒ වුණාට ඉතින් මට ඕන කරෙත් ඒ දේම තමයි. හැමදේම කරලා ඉවරුණාට පස්සේ ආයෙත් හිතුණා ටේබල් එක උඩ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තිබ්බනම් හොඳයි කියලා. ඇත්තටම ඉතින් මේ විදිහේ ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් තිබ්බට පස්සේ අමුතු ලස්සනක් වගේම රූම් එකට අමුතු සුවඳකුත් එකතු වුණා. ඔන්න ඉතින් දැන් නම් වැඩ සේරම ඉවරයි. තවත් පොඩි දේවල් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ දේවල් ඉතින් අපි පස්සේ එහෙම හිට කරගමුකෝ. එහෙනම් ඉතින් ඔයාලත් බලලා කියන්නකෝ තිබුණට වඩා දැන් මගේ රූම් එක ලස්සනයිද නැද්ද කියලා. ජීවිතය කියලා කියන්නේ හැල්මේ හතිදාගෙන දුවන එකට නෙමෙයි. අපේ හිත ආස කරන, අපේ හිත නිවන දේවල් ගැනත් අපි හිතන්නම ඕන. ඒ වෙනුවෙන් පොඩි හරි වෙලාවක් වෙන් කරගන්නත් ඕන. මොකද මිනිස්සු විදිහට මොන තරම් දේවල් අපේ ජීවිතයට ලැබුණත් අන්තිමේ අපිට ඉතුරු වෙන්නේ අපේ මානසික සතුට සැනසීම විතරමයි. එහෙනම් මම ආයෙමත් දවසක ඇවිත් යන්නේ එන්නම්. හැමෝගෙම ජීවිත සතුටින් සැනසීමෙන් පිරෙන්න ඕන.